වගේ කාර් එකෙත් මෙහෙම යතුරු ඇතුළට දාලා වැරදිලා හරි ලොක් කරලා තිබ්බොත් දැන් බලන්න හරියන්නේ නැහැ. ඒකට ඇත්තටම ලේසියෙන්ම කරන්න ඕනේ මේ මෙතන බීඩින් ගලවන්න කරන්න යන්න එපා. ඒක මගේ අතේ තුන වරද. මම මේ බීඩින් ඔක්කොම ගැලෙව්වා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට සිම්ප්ලි කරන්න තියෙන්නේ මේ මෙතනට මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා මෙන්න මෙතනට මෙහෙම දාලා මේක ටිකක් ඈඩ් කරගන්න. ඈඩ් කරගෙන ඉවර වෙලා මේ වගේ කම්බියක් නවාගත්ත කම්බියක් ඔයගලන්ට මේක යකඩ හැංගර් එකකින් හදාගන්න පුළුවන්. මේ වගේ කම්බියක් මෙතනට ඇතුල් කරන්න. මේක මෙහෙම මගේ නම් බබා තමයි මේක අල්ලන් ඉන්නේ. මම අල්ලන් ඉන්නකොට මෙතනින් කම්බිය පාස් ත්‍රූ කරගන්න. ඔයාලට පේනවද මේ කම්බිය යනවා. කම්බිය ඇතුළට යනවා. ගිහිල්ලා මේ කම්බිය ගිහිල්ලා මෙතන මේ හැන්ඩල් එක තියෙනවා. මම ඔයගලන්ට පස්සේ පෙන්නන්න. මේ හැන්ඩල් එකට ගිහිල්ලා මේ හැන්ඩල් එකට හුක් එක දාලා අදින්න තියෙන්නේ. දැක්කද? මේක ඇරුණා. ඊට පස්සේ මේක පරිස්සමට ගන්න තියෙන්නේ. ඒ වෙලාවේදී මෙතන හුක් එක දාලා ගත්තා නම් හොඳයි. නැත්තම් මේක මෙහා වෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. කෙලින්ම අපිට දොර අරගන්න පුළුවන්. දැන් ලොක් එක ඇරුණා. ඔයගලන්ට පේනවනේ. දැන් අපිට යතුරු ගන්න පුළුවන්. වීඩියෝ එක ආසනම් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. Thank you.